කොත්තු කියලා බැනර් එක ගහලා දෙන්න ඕනි මේ කොස්තම් නිමේෂා. හෙලෝ යෝ එහෙනම් ඔන්න අද පොසොන් පොය දවසේ දන්සල් පැත්තේ යන්නේ පොසොන් පොයට බලමු. ඉතින් අද මේ මගේ තුන්වෙනි vlog එක දිගට vlog දාගෙන යන්න හිතුවට vlog ටිකක් දාන්න බැරි වුණා. ඉතින් අද පොසොන් පොය දවසේ අලුත්ම vlog එකක් ගන්න හිතුවා. එහෙනම් යන අතරතුරදී සෙට් වෙලා ඉමු. බලමු අද දවසේ මොනවද වෙන්නේ කියලා. ආතල් කොහමද මොනවද වෙන්නේ කියලා බලමු. ජය වේවා. Yo boys and girls, ඔන්න ඉතින් දන්සල් වදින ගමන පටන් ගත්තා. දැන් තාම යන ගමන් ඉන්න තාම එක දන්සලක්වත් හම්බුන්නේ නැහැ. බලමු ඉස්සරහට හම්බෙයි කියලා බලාපොරොත්තුෙන් යනවා තාම යනවා. අර අතන දන්සල තියෙනවා. අර බත් ගන්න පොඩි ගා. අර අංකල්ද දන්නේ. ඔන්න යාළුවනේ එහෙනම් අපේ පළවෙනි දන්සල සව් දන්සලක් ළඟ නතර කරා. හරි පළවෙනි දන්සල කම්ප්ලීට්. අපි යනවා ඊළඟ දන්සල වාගෙන පළවෙනිට හම්බුණා සව් දන්සලත් තාම බොන ගමන් ඉන්නේ. එතන ඉන්න බෑ ගොඩක් සෙනග. ඇත්තට මම හිතන්නේ දැන් පටන් කරලා තියෙන්නේ. හරි. දැන් යන ගමන් ඉන්නේ ගිහලා හම්බෙමු. තව දන්සල් හම්බෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අද දවසේම දන්සල් තමයි. හරිද? බලමු කොහොම මොනවා වේවිද කියලා. වීඩියෝ කරනවා සහෝදරයා. දැන් යෝගට් එකක් දෙන්න බැරි වෙනදාන අපි ලිවට යන්නේ කියලා. නෑ අක්කේ දැන් පටන් ගමු අක්කේ. අවුලක් නෑ අක්කේ. ආයේ මොනවද 12:00යි දැනුයි ලොකු වෙනසක් නෑ අක්කේ. පොඩි ෂේප් එකක් දාගමු අක්කේ. අනේ අර පෑරෙන්න කඩන මර ඒක කැනකෙත් අනේ වෙයි. අන්න එහෙම බයික් එකේ යන්න ඕනි කපල් එකක්. අනේ මන් නැග ගියත් වැඩි හිටියෝ කතා කරද්දි පොඩි හිටියෝ මැදින් පයින් නෑ බ්‍රදර්. මේ කොළඹට යන්නේ. අපි යනවා කොහේ හරි යනවා මම යනවා. ඕස්ට්‍රේලියාවට යනවා වීල් එකේ. මලිතු කොළ වලට සිංගප්පූරු කොළ කියනවා. ඔව් අයියා. මලිතු කොළ කියන්නේ සිංගප්පූරු කොළ. ජපන් බටු කොළ. මලිතු කොළ වලට අලු කොල්ල බලු. ඇයි සිංගප්පූරු කොළ කියන්නේ? මොනවාද ජපන් නෙවෙයි. ඔන්න මලිතු කොළ වලට ඔයාලගේ පැත්තේ කියන නම කියාගෙන යන්න. මොනවද සිංගප්පූරු කොළද නැත්නම් මොන අය? ආය මොකක් කිව්වේ? ජපන් බටු කොළද කියලා. අපි නම් මලිතු කොළ වලට කියන්නේ මලිතු කොළම තමයි. හරිද? එහෙනම් ඉතින් අපි කියන්නේ මලිතු කොළ කියලානේ. සිංගප්පූරු කොළ තමයි ගන්න කඩේ. මං කියන්නේ කවිතු කොල්ල කියලා. කවිදු ඔන්න මලිතු කොළ කියනවා, සිංගප්පූරු කොළ කියනවා, බටු කොළ කියනවා. ඔයාලගේ පැත්තේ කියන නම කමෙන්ට් එකක් දාගෙන යන්න. දෙවෙනි දන්සල අයිස්ක්‍රීම් දන්සල තියනවා කියලා කියනවා. බලමු. අපේ දෙවෙනි දන්සල අයිස්ක්‍රීම් දන්සල බ්‍රෝ පොඩි පොලිමක් තියෙනවා බ්‍රෝ. දෙවෙනි දන්සලත් හරි. දෙවෙනිට මුනේ අයිස්ක්‍රීම් දන්සල. බලමු අද අපේ දන්සල් කීයක් හම් වෙනවද කියලා. vlog එකත් එක්ක දිගටම ගොඩලා ඉන්න. මම මේ කනවා මේ දිය වෙනවද? එතන අක්කලා දෙන්නේ කියලා කියලා. මට කැස්සක් ආවේ. ඒ අක්කලා දෙන්න දැක්කට පස්සේ. එහෙම කියන්න එපා. අයිස්ක්‍රීම්ද?
බානිස් අපේ තුන්වෙනි දන්සලත් හරි කියලා හිතනවා මාළුපන් දන්සලක් කියලා තමයි විශ්වාස කරන්නේ. බලමු ඉන්න මේක මුලින්ම කන්න ඕනි. අනේ පිස්සුද? හරි බනිස් දන්සලත් හරි ඒ කියන්නේ බනිසුයි බීමයි තිබ්බා. ඒකත් හරි පොඩි පොලිමත් තිබුණේ. ඉක්මනට පොලිම් ටික යනවා. තව අයිස්ක්‍රීම් දන්සලකුත් තිබුණා. ඒ හරියම අපි වැඩි අයිස්ක්‍රීම් ගන්න නැහැ. අක්කා විතරයි අයිස්ක්‍රීම් ගන්නේ. අපි හොදලා වැඩි ගන්න නැහැ. අයිස්ක්‍රීම් කාලා නේද? පවුගිය ටික ගැස්ස මතකයිනේ. ඔයා කන්නෝ රයිට් අපි බලමු ඊළඟට කොහමද දන්සලක්ද මොන විදිහේ දන්සලක්ද කොයිද හම්බෙන්නේ කියලා. අද දන්සල්ම විතරයි හරියට මේ vlog එක පුරාවට මං හිතන්නේ හවස පන්සලේ යනවා. හවස පන්සලේ යනවා. පන්සලේ ගියොත් අනිවාර්යෙන් පන්සලේ vlog එකක් මේකට එකතු කරනවා. පන්සලේ වීඩියෝස් ටිකක් ගන්නවා චූටි කැරි ටික. මේ වීඩියෝ හරියට ඒ කියන්නේ සම්පූර්ණ වීඩියෝ එකක් දන්සල් වල පොලිම ඒව ගන්න බෑ. මොකද මිනිස්සු නිකන් මූණ දිහා බලන් ඉන්නේ. දැකලා නැති සතෙක් දිහා බලන් ඉන්නවා වගේ. ඒ නිසා වීඩියෝ කරන්නේ පොඩි කීචියක් තියෙනවා. බලමු. යන ගමන් ඉන්නේ. තව දන්සල කමුණොත් එතන ඉඳන් ආයෙ කැම්ප් එක ඔන් කරගන්නවා. එතකම් ටටා. නිමේෂා උගුරේ මොකක් කරේද වෙලාවගේ. මේ පටු පාරක තියෙන දන්සල පොඩි පොලිමක් කියන්නේ මේ පටු පාරක තියෙන වාහන වල සයිඩ් දෙක පොඩි ගේට්ස් එකක් එනවා. මේ පැත්ත වහගන්න මේ අක්කලා ඉන්නවා ලස්සන කැම් එකට බේනවා. ඒ පැත්ත වහගන්න ඕනේ නැත්තම් මේක බලන කට්ටිය මේ අක්කලා දිහා බලන් ඉන්න මම වීඩියෝ එක බලන්නේ නැහැ. මඤ්ඤොක්ක දන්සලත් හරි දැන් පොඩි ට්‍රැෆික් එකක් තියෙනවා. මේ මං කිව්වනේ ඉස්සෙල්ලා පොඩි පටු පාරක තිබ්බේ දන්සල යන්න බෑ. මේ හරිය වාහන වැඩි කාර් එකක් එන වෙල්ල පොඩි ගේට්ස් එකක් තියෙනවා. අර කාර් එකෙමද? ඉස්සෙල්ලා එක නෙවෙයිනේ. මේ මඤ්ඤොක්ක එක නම් හරි. ඉන්නකො මම පෙන්වන්නම් මේ කාර් එකේ සීන් එක. පොඩි පටු පාරක් වාහන හිර වුණා වෙදී මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. හරි හිතෝද මිනිස්සෙක් පිටෙකුත් දැම්මා. මේ අපි මේ පටු පාරෙන් ඉස්සරහට ගිහලා නවත්තලා කමු. නැත්තම් මේ වාහන හිර වෙනවා සීන් එක එනවනේ. ඔහොම යද්දි පුළුවන්. මං අක්කට කිව්වා එකක් ගමු කියලා. මඤ්ඤොක්කා අල රස ගුණ පිරිසම්බෝල එක්ක මඤ්ඤොක්කා අල ආයා කොත්තු කියලා බැනර් එක ගහලා දෙන්නෝනි මේ කොස් තම්බලාරි කොස්මල වෙලා හරි දෙන්නෝනි. ඇයි මොකද බලන්නේ? ආරියා අරතේ අපි ඒව කාදියාව බැලුවේ මම මේ කතා කරගෙන හිටියේ කොස්තම් බල දෙන්න ඕනේ. බත් දන්සලක් හම්බුණා අපිට. අපේ ඊළඟ දන්සල බත් දන්සලක් මං හිතන්නේ. නෑ මං හිතන්නේ ඒක ඕනේ නෑ. පත්තර දිග පොලිමක් තියෙනවා. විනාඩි 20ක් 25ක් වත් ඉන්න වෙනවා. අයියෝ ඕනේ නෑනේ. ඕක තාම පටන් ගන්නද? අර කතාවම තියෙනවනේ තව පැය භාගයක් විතර. හරිද? පොලේ එක තාම මොන පොලේ? පොලේ දාන්න පොලේ? මේ පොලේ තියෙන 3:00 කොහෙද? තාම වෙලාව 12යි ගානක් පේන්නේ නැහැ නේ. ඔය කොච්චර දෙන්න අනිවාර්යෙන් බස් ගන්න ඕනේ.
ඔන්න මේ පොලේ බත් දන්සලක් තියෙනවලු. වෙනදට කොහොම මෙහි වාහන අද පොසොන් පොයේ හින්දා වාහනත් අඩු වෙලමයි. අක්කලා පාර මාරු වෙනවා. අම්මට උඩු ගද්දි මිතින් අර අක්කා මේ දෙකට පලාගත් එකක් නේ අරන් ගියේ. නෑ වාඩ වැඩක් නෑ. මං හිතන්නේ ඒක පෙනුණා කැම් එකට. ඔව්වා එඩිට් කරන්නේ නෑ. ඌව වහන්න ඕනෙත් නෑ. වහන්න වෙනවනේ. යාළුවනේ අන්න කටුනායක මොකක් අරක කටුනායක සෝන් එක දැකලා නැත්තම් බලාගන්න. හරිද? දැන් උත්තර බත් කාලා කට්ටිය තුනමාරි පොලේ දන්සලේ බත් එක කන්න එන ප්‍රමාණය අඩු. හරිද? අපි පොලේකට සහභාගී. දන්සල් මේකේ දන්සලකද කොහොමද ඉපදිලා තියෙන්නේ? අම්මගෙන් ගෝල් ඇද්දිලා අහන්න ඕනි. මෙතන මොකක් හරි තියෙනවා පොඩි දාලා තියෙන අනිවාර්යෙන් මොකක් හරි සුපායි. ජාතක ඉදිරි කිරීමේ බැංකුවේ සල්ලි දෙනවලු. මේ එදා මම මේකට නේද ආවේ. මේ තියෙන්නේ ඇවරිවත්ත බස් ස්ටේෂන් එක. ඇවරිවත්ත නේ? ඇවරිවත්ත. හරි යාළුවෝ ඔන්න ඉතින් තව මොකක් හරි මේ මගදී හම්බුනාම සෙට් වෙමු නැත්තම් තාම අපි යන ගමන් ඉන්නේ අපි කියවෙල් අහගෙන තත් කම්මැලියද රයිට් අපි යමු ගිහලා හම්බෙමු ජය වේවා යාළුවනේ අපේ ඊළඟ දන්සලටත් ආවා අයිස්ක්‍රීම් දන්සලක් එකක් මං හිතන්නේ මේ එළියේ වැඩි වීඩියෝස් ගන්න බෑ මෙතන පොඩ්ඩක් සෙනගින්නවා රැට භූත මන්දිරයකුත් තියෙනවා බලමු භූත මන්දිරයට තේිද දන්නේ 4ට පටන් ගන්නවා කියලා තියෙන බලමු යන් එළියට දෙවෙනි අයිස්ක්‍රීම් එක මගේ තුනනේ හරි ඉතින් ඔයා තාම ඔයා ඉතින් කෙලින් පෙරේත සීන් එකේ ඉන්නේ අපි එහෙම නෑ නේද මරදර මේ ඕනවට වඩා දෙයක් ඕනෙම නෑ මේ අපේ කීවේ දන්සල පස්වෙනි එක මේක දිය වෙනවා කාලා සෙට් එකමු මේක බත්පාස නම්මට 12ට බඩු පටන් ගෙන තියෙන්නේ බත් දන්සලා සෙට් වුණා ගයිස් අද මේ බලපොතෝ මං කියන්නේ ඔහම යන් වීල් එකේ පොඩ්ඩක් පොලිම වැඩිද කියලා බලාගෙන මෙන්න බලන්න යාළුවනේ පොලිම මගේ දෙයියනේ ප්‍රණීතනේ බං ඒකයි නෑ බං අර කවුද මතකද TikTok එකේ වෛරල් වුණා පහුගිය කාලේ මේ අපිට පෝලිං කියන්නේ මහ දෙයක් නෙමෙයි අපි ඉපදිච්ච දවසේ ඉඳන් ඉපදෙන්න කලින් ඉඳන් අම්මා පොලිමේ ඉඳලා ක්ලිනික් යන්නේ කිව්වම ආතල් එකක් දුන්නා ඒ සීන් එක මතක් වෙනවා බා නංගි කෙනෙක් බැලුවා ඔන්න මෙතනට එනකම් පොලිම තියෙනවා රත්තරන් යාළුවනේ මෙන්න මෙතනට එනකම් ඈ 12ට කියලා ටයිම් එක තිබ්බේ. ඒ කියන්නේ බත් දන්සල කනවා නම් අනිවා පැය භාගයක පොලිමක එක හරි ඉන්නවා මම අද එකක හරි හිටියේ නැත්තම් නිමේෂා නෙමේ මේ ඇවිදගෙන ඉන්නේ ගියේ කවද්ද මේ චෙත් බං ගිහින් ගෙදර ගිහින් උයන මම යාළුවනේ දකුණු ආසියාවේ විශාලතම වෙසක් කූඩුවනේ මේ පේන්නේ නැහැ නේද ඉතින් ඕක දකුණු ආසියාවේ විශාලතම එක නෙමෙයි ඈ පේන්නේ නැහැ නේ හරියට ආරයිට් ලං වෙද්දි පේනවා ලං වෙන්න මෙච්චර මේ අවදානමක් ගන්න ඔයාලා හින්දාවද හරි අපි දැන් බත් දන්සල පසු කරමින් ගමන් කරනවා
අපේ අක්කගේ යාළුවෝ සෙට් එකක් හිටියා. අයියා අක්කගේ හොඳම යාළුවා අර නෙතුසි අම්මඩොඩු තරුසි නිමේෂා නෑ කොහොමද අරක ගන්න මේ නිමේම් බෑ නෑ අර මේ අරක අරු බයිසිකල් එපද නීතිය දැක්කද මට ගෙදර යන්න බෑ මට හොඳටම බැරි මට ගෙදර යන්න බෑ වෙරි කියන්නේ වෙරි කියන්නේ අයියෝ දන්සල් යන කිසිම කෙනෙක්ට මේ වගේ කරදරයක් නම් වෙන්න එපා බයික් එක තල්ලු කරලා යන වගේ අපරාධ නම් වෙන්න එපා හරිම දුකයි දුක්ඛිත සංසාරේ වම තමයි ජීවිතේ කෑල්ල පිටිපස්සෙන් එනවා කොල්ලා බයිසිකලේ තල්ලු කරලා යනවා කොච්චර වේදනාකාරීද මේ ලෝකේ කොච්චර මොන තරම් කුරිරුද මේ ලෝකේ වන්නසන දැන් අතර මම කියනවා මම ගෝඩි පැත්තට යන්න දැන් මොන කොයි පැත්තට යන්න ඕනේ බෝඩින් පැත්තට යන්න ඕල්කන් ඩීප් පදින් කේසු තුඹු යපන් ඔයන්න දෝ ඉතින් අල්ලපද ගෑනේ අද වගේ දවසක ගයිස් ඔන්න ඔය විදිහට අර පැත්තේ මම දැන් ඩාන්සලා ගැද්ද අයියා මේ බත් ඩාන්සර් අප්පා බලමු සෙනගින්නවද කියලා මේ අපි හොයාගෙන යන ගමන් ඉන්න ඩාන්සල් දැන් නම් වෙලාවත් මෙන්න වීල් එකේ ඉන්න බැරිද අප්පා ඉන්න වෙලාව 12:40යි මට නම් බෑ බෝලි මින්න හැබැයි මේ බත් ඩාන්සලක් සෙට් වෙන ලයින් එකක් තමයි තියෙන්නේ එහෙම තමයි කියන්නේ මම දන්නේ නැහැ හැබැයි තාම දිග බෝලිමක් ඉතියි බලමු අපි මේ මොකක්ද අනේ ගහන්නේ තියෙන්නේ කා බත් ඩාන්සලක් බලමු කොහොමද කියලා මේ දැන් නම් මහන්සි ඈ අපි එහෙම ඩාන්සලක් තියෙනවා නැති දැන් සෙට් වෙමු ගයිස් Hi brothers and sisters. ඔන්න දන්සල් මම පේන මානේ තියාගෙන ඉන්න මට අඬ ගහන්න පුළුවන් නේ. දන්සල් වගේ වෙන ගමනේදී දන්සල් වගේ යන මම කතා කරන්න ගත්තම අක්ක කතා කරනවා. කොහොම හරි දන්සල් වගේ යන ගමනේදී අපිට දන්සල් දැන් ඒ කියන්නේ අර බත් දන්සලේ පස්සේ දන්සලක් හම්බුන්නේ නැහැ. අපි ඇවිල්ලා මේ මග නවත්තන් කියලා ආය යනවා දැන් මේ කලපුවකට යනවා කියලා කිව්වා බලමු කලපුවදී සෙට් වෙමු මෙන්න පාර පේන්නේ නැහැ පේනවා මෙතනින් එහා පැත්තේ ලස්සන කලපුවක් තියෙනවා හරිද කාර් එකක් උන්නවත්තලා තියෙනවා මොනවා කරනවද දන්නේ නැහැ අනිවාර්යෙන්ම රටේ මිනිස්සු දැනගන්න ඕනේ මේ රටේ වෙන දේවල් නේ බ්‍රදර්ස් ඇන්ඩ් සිස්ටර්ස් කලපුවට ඇවිල්ලා තින්නේ බලන්න බිම දැක්කම පේනවා මට ගැසුණා අම්මා මේ ඔහෙට නම් දාන්න එපා අල්ලු ගන්න යෝ කලපු ගමේ පට්ට ලස්සන එහෙම හිතන්න එපා මේ මෙතන පොඩ අපිරිසිදුයි ඒ වුණාට ලස්සනයි බලන්න හැන්සම් යෝ කලපුවක් ඉන්න මගේ පැත්තම පෙන්නන්නම් අපි ආවොත් කලපුවකට තමයි අරගෙන වගේ ඒ උනාට මට මෙතන රැල්ල පාගන්න හිතෙන්නේ නැහැ ලිස්සයි ලිස්සයි පට්ට හිතලා මේ වුණාට brothers and sisters කලපුව හරි එහෙනම් අපි මෙතනින් පට වීඩියෝ කට් කරනවා මේ
ආය මෙතන තමයි සෙට් එක සමාජයට මම මෙතන තමයි වීඩියෝ කැල්ලක් ගනි. ඇහි දන්නේ නැහැ හුලගත්ත එක මේ පොඩක් කට් කරලා ෆොටෝ ටිකක් එහෙම ගහ ගන්න මේ ෆෝන් එකෙන් ෆොටෝස් ගන්නෙ. බලන්න ඉතින් ලස්සනයි. කලපුව තමයි දිගටම තියෙන්නේ. අපි ආයේ වීල් එකේ. කොහොම තමයි? රයිට් බලමු. Itu boat එකේ නේම් එක මේ බලන්නකො ලස්සන පරිසරය සුන්දර කරලා තව ටිකක් විනාශ කියන්නේ මේ බලන්න නැති දෙයක් නෑ මෙතන නෙමෙයි හොදම තැන මම පෙන්නන්නම් යන්කෝ කොච්චර ලස්සනවත් වැඩක් නැහැ අපි ආරක්ෂා කරන්න නැත්තම් ඉන්න හොදම තැන මම පෙන්නන්නම් ඉස්සරහට මෙන්න අපේ ආදරණීය ජනතාව විසින් මේ පරිසරය ආරක්ෂා කරන අයුරු හරි ඒව අපිට වැඩක් නැහැ. අන්න එහා පැත්තෙන් තියෙන කලපුව. අපි දැන් මෙතන වීඩියෝ එක මේ කොටස කට් කරනවා. ඒ දන්සලකින් හරි මොකකින් හරි හම්බෙමු. බොහෝ දුරට දැන් දන්සල් නැත්තම් අපි බෝඩි මැඩියයි. මෙතන මේ වීඩියෝ එක කට් කරනවා. එහෙනම් ඉතින් හැමෝටම දිගටම වීඩියෝ එකත් එකතුලා ඉන්න මේ වීඩියෝ එකට ටිකක් දිග් වෙයි කොහොමද? හරි බලමු. අපි දැන් මේ කොහේ යනවා කියලාද දන්නේ? අපි දැන් මේ යන්නේ මේ මෙච්චර මාන්සෙන් ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ එකක් පෙන්නන්න. හරිද? ඒ කියන්නේ දැන් මේ ප්ලේන්ස් වගේක් යන තැන පොඩක් බලන්න යන්න පහතින්ම යනවා චුට්ටක් පහතින් මේ හරියේ. කටුනායක එයාපෝට් එකේ එහා පැත්තෙන් මේ අපි ඉන්න තැනට එහා පැත්තෙන් තියෙන්නේ. එහා පැත්තෙන් කොහොමද මේ එහා පැත්තෙන් කඩවේලියක් තියෙන්නේ. ඒකට එහා පැත්තෙන් ප්ලේන්ස් එහෙම උඩින් යනවා. පේනවා පහතින්ම යනවා. බලමු දැන් අපි එද්දි මේකක් ගියාවල කැමරාව අරන් වීඩියෝ කරන්න තරම් සිහියක් තිබුණේ නැහැ. දැන් අපි ගිහලා පොඩක් බලනවා මේ වීඩියෝ එකක් දාගන්න. බලමු වීඩියෝ එකක් දාන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් දන්සල් vlog එකක් පටන්ගෙන මේ ඔයද කලපු ගිහිල්ලා වෙනම සීන් එකක් වෙනවා මේක මම දන්න විදියට. බලමු. මේ හරියට තමයි මේ ප්ලේන්ස් මේ හරියෙන් තමයි අර අතන පේනවා සමහරට මම වීඩියෝ එක එඩිට් කරද්දී මට මතක් වුණොත් සහ මම මේක හරියට බැලුවොත් මම ඒ අදාළ තැන පෙන්වන්නම් හරියටම. එතන ප්ලේන් නවත්තලා හැම දිනම ප්ලේන් දෙකක් ශ්‍රී ලංකන් එයාලයින් එකේ අඳුන ගන්න පුළුවන්. මෙන්න මේ හරියින් තමයි යනවා පේන්නේ. තාම හැබැයි එකක්වත් නැහැ. බලමු. vlog එකක් පටන්ගෙන මේ ඔයද කලපු ගිහිල්ලා වෙනම සීන් එකක් වෙනවා මේක මම දන්න විදියට. බලමු. මේ හරියට තමයි මේ ප්ලේන්ස් මේ හරියෙන් තමයි අර අතන පේනවා සමහරට මම වීඩියෝ එක එඩිට් කරද්දී මට මතක් වුණොත් සහ මම මේක හරියට බැලුවොත් මම ඒ අදාළ තැන පෙන්වන්නම් හරියටම. එතන ප්ලේන් නවත්තලා හැම දිනම ප්ලේන් දෙකක් ශ්‍රී ලංකන් එයාලයින් එකේ අඳුන ගන්න පුළුවන්. මෙන්න මේ හරියින් තමයි යනවා පේන්නේ. තාම හැබැයි එකක්වත් නැහැ. බලමු. විනාඩි 10ක් විතර බලනවා. ආවේ නැත්නම් යනවා හොඳේ. බලමු සාමාන්‍යයෙන් 10ක් 15ක් විතර ඉන්නවත් මේ ඇවිල්ලා පොඩ්ඩක් බලාගෙන මෙතන බලමු. මේක තමයි තැන එතකොට. හරිද? අර එහා පැත්තෙන් තියෙන්නේ කටුනායක එයාපෝට් එක. ඔන්න හරියට බලා ගන්න පොට් එක. හරිද? මාත් පිණි බබා පොඩි වැඩක් මං තප්පරයක් ඉන්න
අපිට බද්දන්සලක් හම්බුණා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ බද්දන්සල පට්ට පොලිමිකෝට මෙතන වැඩි පොලිම තිබුණේ නැහැ. බද්දන්සලක් හම්බුණා. දැන් ඒ කියන්නේ ඉතින් දැන් කන්නත් පුළුවන්. කනවා නම් කන කට්ටිය. කනවම තමයි ඔය. එතන දැන් කනවා නම් කන කට්ටියට කන්න පුළුවන්. නැත්නම් සමහරව අරගෙනත් එනවා. අපි කරේ අපිට හම්බුන කැම තුන අරගෙන ආවා. හේතුව අර අපි මුලින්ම කිය ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කලපුව තියෙන්නේ. ඒ කලපුව හරියට ගිහිල්ලා කෑවනම් හොඳයි කියලා හිතුණා. අපි දැන් ඒ කලපුවට ගිහිල්ලා කනවා. එහෙට ගිහිල්ලා කාලා බෝඩිමට යන්න තමයි හිතන්නේ. බලමු ඊට පස්සේ හවස පන්සල යන්න ඕනේ. දැන් කලපුවේදී හම්බෙමු. අතරමඟදී දන්සල් ලම්බුන නවත්තන කුන්නේ අපිට නැවැත්තොත් ඒවා වීඩියෝ කරන්න නැහැ. දැන් කෙලින්ම කලපුවේදී තමයි හම්බෙන්නේ. යමුකෝ කලපුව පැත්තට. ඔන්න මේ ඉස්සෙල්ලා කිව්වා වගේම අපි ඉස්සෙල්ලා හිටිය තැනටම ආවා. අර මේ කලපුව ගාඩ ඇවිල්ලා ඉන්නේ කන්න දැන් මෙතනින් වීඩියෝ කරන එක නවත්වන්න කියන්නේ මේ vlog එක ඉවර වෙන්නේ නැහැ. මේ හරිය වීඩියෝස් ටික අනම්බර නවත්තන මෙතන ඉස්සෙල්ලා වීඩියෝ කරානේ. කනවා පෙන්වන්න ඕනෙත් නැහනේ. දැන් කෑම කාලා අපි යනවා. කෙලින්ම යන්නේ ගෙදරට බෝඩිමට ගියාට අතරමඟ දන්සල්ලෙම හම්බේ ඒවා වීඩියෝ කරන්න ඕනේ නැහැ. මොකද ෆෝන් එකේ බැටරි බහින ගමන් තියෙන්නේ. පන්සලෙත් යන්න ඕන හින්දා පොඩක් බැටරි ඉදිරි කරගන්නත් ඕනේ. මොකද බෝඩිමට ගියාට ඉක්මනට charge කරගන්න විදිහක් නැහැ. ඒ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒත් එක්ක දැන් මෙතනින් මම අතවහල වීඩියෝ එක කට් කරනවා. එතකොට අතෑරලා ඕපන් කරද්දි මම ඉන්නේ බෝඩිමේ. හරියනම් ඔන්න කෑම කන්න ආවා. රයිට්. එහෙනම් හම්බෙමු පස්සේ. හෙලෝ. ඔන්න එහෙනම් ඉතින් මම අතවහලා අතාරිද්දි බෝඩිමේ ඇවිල්ලා ඉන්නවා කිව්වා. ඒ වගේම දැන් බෝඩිමට ඇවිල්ලා ඉන්නේ. ඒ වුණාට මේ අපි දැන් ගොඩක් කියලා ඇවිල්ලා දන්සල් පැත්තේ ගිහිල්ලා දැන් ගොඩක් කියලා. ඒ වුණාට එතනින් එහාට vlog එක කන්ටිනියු කරගෙන යන්න බැරි වුණා. ඒ කියන්නේ මේ වීඩියෝ ටික ගන්න බැරි වුණා. බෝඩිමට ආවට පස්සේ පොඩ්ඩක් මහන්සින්ද ඒ වැඩ ටික ගියා. ඊට පස්සේ දැන් පන්සල යන්න හදන්න අද පුසුම් පොයි දවසේ. ඉතින් මේ පන්සලේ කොහොම වැඩ කටයුතු තියෙනවද කියලා දන්නේ නැහැ. තොරණන්ද මොනවාද මොකුත් දන්නේ නැතුව තමයි මේ යන්නේ. මොකද මම ඒ කියන්නේ පන්සලේ එහෙම විශේෂ දෙයක් නැත්නම් ඇත්තටම ගොඩක් වීඩියෝ කරන්නේ නැහැ. මොකද මගේ පළවෙනි vlog එකෙත් මම පන්සලේ වීඩියෝස් දාලා තියෙනවා. අපි යන පන්සලේ. ඒතකොට ආයෙ පෙන්වන්න ඕනේ නැහැ. වීඩියෝ ටිකක් පෙන්නනවා. මොකක් හරි විශේෂ දෙයක් තොරණක් අය මොකක් හරි වගේ දෙයක් තිබ්බම මම වීඩියෝ කරන්න. කොහොම හරි පන්සල අතරතුරදී වීඩියෝ ඒ කියන්නේ පන්සලට යන මගදී වීඩියෝ ගන්නෙත් නැහැ. පන්සලේ වීඩියෝ ටිකක් විතරයි ගන්නේ. මොකද මේ වීඩියෝ එක ටිකක් දිග් වෙයි කියලා මට හිතෙනවා. මේ මොකද මට ගිය සතියේ වීඩියෝ කරපු ටිකකුත් මේකට එකතු කරන්න තියෙන නිසා කොහොම හරි පන්සලේ දැන් සෙට් වෙමු එහෙනම්. ජය වේවා. කුසුම් සඳේ සිසිලස මැද නිවී සැනසෙමු මිහිඳු සමිඳු දෙසූ දහම් සිතින් දරාගමු සාදු 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 කියා බුදුන් වඳිමු ලක්දෙරම දහම් එළියෙන් ඒකාලෝ කරමු මිහින්තලා ගිරි සිරසින් ඇසුණු ඒ හඬින් තිස්ස නිරිඳු දුන් නැහෙල නැමුනි බැටියෙන් මුව පෝවන් නිදහසු ඒ පින්දිම් අදත් ඇසෙයි මෛත්‍ය ගුණ සිසිල් සුළඟකින්
අඹවනය මැද විමසූ පැන විසදාලා නිරිඳුගේ ප්‍රභුවාව ලොවටම පෙන්වාලා උතුම් සඳහම් දොරලක් බිමට හැරලා අනුබුදු සමින්දු වැඩියාදම් අමාදී 2,000 years later. යෝ ඔන්න හෙන ඉතින් පන්සලේ වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. මොකද මම ඒ ක්ලිප් ටිකට වොයිස් කරේ නෑ. හේතුව මේ මං මහන්සලා සින්දුවක් ඇදුවා. හරිද? ඒ සින්දුව අප් කරා එකට අප්ලෝඩ් කරලා දැම්මා. දැන් ආයි බෝඩිමට ඇවිල්ලා ඉන්නේ. මේ ඇදුම් පව මාරු කරලා ඉන්නේ. මේ පන්සලේ දැන් එද්දී දන්සලක් නේ දන්සල් කිහිපයක්ම හම්බුණා. ඒවටත් ගිහිල්ලා අපි ටිකක් එද්දී පොඩ්ඩක් පාරක් වුණා. දැන් 10ට කිට්ටුවේ මං හිතන්නේ. මෙතනින් මේ vlog එක නවත්තනවා. ඒ කියන්නේ මං ඉස්සෙල්ලා කිව්වා ගිය සතිය ටිකක් තිබ්බා. ඒ ටිකත් මේකට එකතු කරන්න කියලා නෑ. මං ඒ ටික මේකට දාන්නේ. මොකද දිග වැඩි වෙනවා. ගිය සතිය කියන්නේ මම ගිය සතිය vlog එකක් ගන්න හිතුවා. ගිය සතියේ මෙහි පල්ලේ කුස්සක් තිබුණා. ඒ පැත්තට ගිහිල්ලා ඉද්දි පොඩ්ඩක් ඒ ටික වීඩියෝ කරන්න හිතුවා. පල්ලි ඒ කියන්නේ අපි නිකන් පාරේ යද්දි දැක්කේ. ඒ ටික වීඩියෝ කරගෙන පාර ලස්සනට හදලා තිබ්බේ. ඔක්කොම වීඩියෝ කරා. නමුත් වීල් එකේ පොඩි තෙල් ප්‍රශ්නයක් ඇවිල්ලා අපිට සෙට් එක පැත්තට යන්න වෙලාවක් තිබුණෙත් නැහැ. ආපහු හරවගෙන කෙලින් බෝඩිමට ආව. ඒතර මේ ෂෝට් සාමාන්‍ය විනාඩි 10ක විතර පොඩි වීඩියෝ ටික. දැන් මේ විනාඩි 10 මේකට එකතු කරොත් වැඩේ කචල් වෙන හින්දා ඒක මං සමහරට දායි දන්නෙත් නැහැ YouTube එකට දාන ගන්න නැති වෙන්නත් පුළුවන්. කොහොම හරි ඉතින් මෙච්චරලා වීඩියෝ එක බලපු හැමෝටම thank you. ස්තුතියි හදවතින්ම. පුළුවන් තරම් ඉක්මනට වීඩියෝ එක අප්ලෝඩ් කරයි මම. එහෙනම් ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. දිගටම මාගෙත් එක්ක රැඳිලා ඉන්න කෙනෙක් මම අදට ගිහින් යන්න. ජය වේවා. I played it